ජීවිතේ වුණාම එක එක රස දැනගන්න එපා. දැන් අද මේ කෙසෙල් ගෙඩියක් තියෙනවා ආනමාර කිරිබත් කට සම්බෝල කිරිබත් එක්ක කෙසෙල් ගෙඩියක් කාලා බලමුනේ. දේශීය පරම්පරාවෙන් ආපු කිරිබතක් එක්ක පොඩි පන්නයක් ගන්න යන්නේ. ඔයගොල්ලෝ කාලා ඇති නේද නිරන්තරයෙන් කිරිබත්? කිරිබත් කාලා නැති කෙනෙක් ලංකාවේ ඉඳි කියන්නේ නැහැ. මේ වගේ ලුණු දිරිසක් හදාගත්තාම උඹලකට දාලා තෙල් ටිකක් දාලා සීනි පොඩ්ඩක් දාලා සම්බෝලය හදාගත්තාම ආයෙත් බඩ පිරෙන එක අහන්න දෙයක් නැහැ. ආනමාළු කෙසෙල් ගෙඩියක් කියන්නේ ඉතින් දෙවි ඖෂධයක් වගේ එකක්. ආනමාළු කෙසෙල් ගෙඩියක්. දැන් නම් සමහර තැන්වල කිලෝ එකක් 270 වගේ වෙලා තියෙනවා. ඒනට සමහර තැන්වල රුපියල් 400ක් ගන්න. පොඩ්ඩක් අහලා බලලා ගන්න ඕනේ මේවා. එහෙම නැත්තම් හිතූ මනාපෙට තමයි මේ කෙසෙල්ලේ මූණ බලලානේ විකුණන්නේ වෙලෙන්දෝ. මූණ බලලා විකුණන්නේ. නිසා ඒවට අහු වෙන්නේ නැතුව කොහෙල බලලා ආනමාළු කෙසෙල් ගෙඩියක් කරා කන්නට ඕන. රසය නම් වෙනසක් නැහැ. අද හොඳ කෑම වෙලා සෙට් වුණා.